හයි ඔන්න අද මම ඔයාලට පෙන්නන්නේ මගේ බබාගේ ප්‍රී ස්කූල් එකේ පරිසරය දිනය නිමිති කොටගෙන ඒකට මේ අදාළව කරන නිර්මාණයක්. ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතෙනවා ප්‍රී ස්කූල් යන බබාලට ස්කූල් යන බබාලට වුණත් මේ විදිහට රෙඩි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මේ අයිඩියා එක ගත්තේ ගොඩක්ම පින්ට්‍රස්ට් එක සර්ච් කරලා අයිඩියාස් දෙක තුනක එකතුවක් තමයි මම මෙන්න මේ විදිහට එකතු කරලා බබාගේ මේක හදන්න ගත්තේ. ඉතින් මුලින්ම ඔයාලා දකින්න ඇති මම කරේ ෆයිල් එකක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට රවුන්ඩ් එකක් කපාගත්ත එක. ඇත්තටම මෙතනදී රවුන්ඩ් එකක් ඕන වුණේ නැහැ. මට එක රවුමක් තමයි ඕන වුණේ. ඊට පස්සේ ඒකට මේ විදිහට ලෝක බෝලේ ඒ හැඩේ ඒ විදිහට නිර්මාණය වෙන විදිහට මම මේ පේපර් හාෆ් ෂීට් වලින් ග්‍රීන් කලර් හාෆ් ෂීට් වලින් ඒක කපා ගත්තා. ඒක මේ විදිහට අලවගෙන ඊට පස්සේ මුහුද පෙන්වන්න ඕන ටික මේ වගේ නිල් පාටින් පාට කරගත්තා. ඔයාලට කැමති නම් පුළුවන් නිල් පාට හාෆ් ෂීට් එකක් අලවලා පස්සේ ග්‍රීන් කලර් ඒව ටික අලවන්න. ඉතින් මම කරේ මේ විදිහට. ඔන්න ඊට පස්සේ ඒක හරි. ඉතින් ඒකට මෙන්න මේ විදිහට චූටි ඇස් දෙකක් කපා ගත්තා. ඇස් දෙකයි කටයි. මේ විදිහට තමයි ඒක මම හදාගත්තේ. ඒකත් මම මෙන්න මේ විදිහට මේකේ ලස්සනට අලව ගන්න තමයි තියෙන්නේ. මේක ඔයාලට කැමති විදිහකට ඇස් දෙක, කට, නහය ඒ ටික අලව ගන්න පුළුවන්. ඉතින් මම හදාගත්තේ මෙන්න මේ විදිහට. ඒක ඊට පස්සේ මේ වගේ ගම් චුට්ටක් ගාලා අපි අලව ගන්න ඕනේ. ඔන්න ඇස් දෙකයි කටයි අලව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් දැන් ඒක හරි. ඒක පැත්තකින් තියලා මං ආපහු මෙන්න මේ වගේ සයිස් එක හිටින විදිහට රවුම් 6ක් කපාගෙන තියෙනවා. ඒකට මම මල් හදන්න ග්‍රීන් කලර් එකයි බ්ලූ කලර් එකයි තමයි අරගත්තේ. අර පෘථිවියට අර්ත් එකට මේ සමාන වෙන කලර්ස් දෙකක් තමයි ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මම මේ මල් පෙති හදාගන්න විදිය. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ මල් පෙත්ත ඇඳගෙන මම මෙන්න මේ විදිහට නමලා ඒ මල් පෙති ටික කපා ගත්තා. ඔයාලට කැමති සයිස් එකකින් කැමති පාටකින් ඔයාලට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ තව පොඩ්ඩක් ලස්සන වෙන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් නමලා මේ හදාගත්තා. ඒක මුලින්ම මෙහෙම දෙකට නමලා ඊට පස්සේ මුලින්ම එක පැත්තකට නවනවා චුට්ටක්. ආයි ඒ පැත්තටම නමලා එකපාරක් ඊට පස්සේ තියෙන්නේ අනිත් පැත්තට නමන්න. අනිත් පැත්ත හරවලා අනිත් පැත්තට දෙපාරක් විතර නමන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට අර නිකන් අමුතු ලස්සන 3D ලුක් එකක් එන විදිහට ඒක තියෙනවා. ඉතින් මම ඒ විදිහට නිල් පාටයි කොළ පාටින් පෙති ටිකක් හදාගත්තා. ඊට පස්සේ අර අපි කපාගත්ත රවුම් ටික තියෙනවනේ. එන්නේ රවුම් එකේ පිටපැත්තට
මෙන්න මේ වගේ මම එකක් කොළ එකක් නිල් හිටින විදිහට ඒ හයේම මේ විදිහට මම හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒ මම හදාගත්ත මල් 6. ඉතින් මම මේකේ අර බර්ඩ්ස් ලියන්න තමයි ඒ විදිහට හදාගත්තේ. අපි පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් විදි ඒ වගේ දේවල් තමයි මෙතන මම මේ මල් 6 ලියාගත්තේ. ඉතින් අපි දැන් මේක අපේ අර මොකක්ද ඒකට කියන්නේ ලෝක බෝලේ. ඒකේ හැං කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම මම තව මේ වගේ පොඩි පොඩි ගස් ටිකකුත් කපා ගත්තා. ඒක මේ වගේ ලෝක බෝලේ වටේට මේ අර මේකේ මම ඔයාලට ඉස්සරහට පෙනෙයි මේකේ නම දාලා තිබ්බේ මට මතක හැටියට our green earth කියලා තමයි නම දාලා තියෙන්නේ. ඉතින් අර ඒක වැඩි ඉස්මතු කරලා පෙන්නන්න ඕන හින්දා මේ විදිහට ගස් ටිකකුත් ඒ පැත්තෙන් අලව ගත්තා. ඉතින් මොකක් හරි අපි පණිවිඩයක් දෙන්නනේ මේ බබාලාට මේ විදිහට හදන්නේ. ඉතින් මම හදුවේ මෙන්න මේ විදිහට. ඔව් මේ තියෙන්නේ our green earth කියලා තමයි මම ලිව්වේ. මේ විදිහට තමයි ඒකේ ෆයිනල් ලුක් එක ආවේ.